ආයිබෝන් මගේ යාළුවෝ හැමෝටම. ඔයාලට මම කලින් දෙහි පැල හිටවන විදිය කියලා දීලා තියෙනවා. දෙහි පැලයක් පැකට් කරගන්න විදිය කියලා දීලා තියෙනවා. ඉතින් යාළුවනේ මම අද ආවේ ඔයාලට ඒ පැකට් කරපු දෙහි පැල අවුරුදු 3කට පසුව තියෙන ආකාරය පෙන්වන්න. මේවා බත් කරපු දෙහි පැල නෙවෙයි යාළුවනේ. මේවා සාමාන්‍ය විදිහට පැල කරපු දෙහි පැල. ඔයාලට පේනවා ඇති බත් කරපු දෙහි ගහකට වඩා මේකේ හොඳ පළදාවක් හොඳ අස්වැන්නක් තියෙනවා කියලා. ඉතින් යාළුවනේ ඔයාලට මං කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලා ඒ වීඩියෝ එක බලන්න කොහොමද මේ වගේ සාර්ථක දෙහි පැල හදාගන්නේ කියලා. මේක හොඳ ආදායමක් ලබන්න පුළුවන් වගාවක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මේ දෙහි ගස්වල දෙහි හැදිලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එකකින් ඔයාලට සාමාන්‍ය විදියට හදන දෙහි පැලවල පළදාව කොහොමද කියලා බලා ගන්න යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මම ඔයාලට කියනවා මේ වගේ දෙහි වගාවක් කරලා මුදල් උපයන මාර්ගයක් හදාගන්න කියලා. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මගේ වීඩියෝ නැවත නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් කරලා මට සහයෝගය දක්වන්න. ඔයාලට බොහොම ස්තුතියි.